මහා ඝන කැලාවක් මැද තිබුණු පුංචි ගල් ගුහාවක සුදු පැටියා කියලා හරිම කීකරු අහිංසක හා පැටියෙක් තමන්ගේ අම්මා එක්ක ජීවත් වුණා. සුදු පැටියාට මෙලෝ තිබුණු වටිනාම වස්තුව එයාගේ අම්මා. හැමදාම හවසක අම්මගේ උණුසුමට ගුලි වෙලා කතන්දර අහන එක තමයි සුදු පැටියා ආසම කරපු දේ. නමුත් එක දවසක් කැලාවට කවදාවත් නැති විදිහේ දරුණු මහා වර්ෂාවක් කඩා හැලුණා. කැලාව මැඩින් ගලාගෙන ගිය පුංචි දොළපාර එකපාරටම රෞද්‍ර ගංගාවක් බවට පත් වුණා. ජලකඳ වේගයෙන් ගුහාව දෙසට ගලාගෙන එද්දී අම්මහාවි තමන්ගේ ජීවිතය ගැන නොහිතා සුදු පැටියව උස බෑවුමකට තල්ලු කළා. ඒත් ඒ ආදරණීය අම්මට සැඩ පහරෙන් බේරෙන්න ඉඩක් ඉතුරු වුණේ නැහැ. අම්මේ මාව දාලා යන්න එපා අම්මේ. වැස්ස අවසන් වුණත් සුදු පැටියාගේ හිතේ තිබුණු කුණාටුව නතර වුණේ නැහැ. අම්මේ එයා අම්මාව සොයාගෙන වන්නන්තරේ පුරාම ඇවිද්දා. අම්මේ අම්මේ මගදී යාට දකින්න ලැබුණා මහා වැස්සට අසු වෙලා පියාපත්තු වාල වුණු සීතලෙන් ගැහෙන වයසක කුරුළු අම්මෙක්ව. තමන්ගේ හිතේ මහා දුකක් තිබුණත් සුදු පැටියාට ඒ අසරණකම බලාගෙන ඉන්න බැරි වුණා. සුදු පැටියා කොළ ටිකක් එකතු කරලා කුරුළු අම්මව ආවරණය කරලා තමන් සතු වුණු එකම කැරට්ටලය කුරුළු අම්මාට කෑමට දුන්නා. අපි කරන හොඳ දේවල් කවදා හරි අපිටම යහපතක් වෙලා පෙරලා ලැබෙනවා. සුදු පැටියා කරපු ඒ පුංචි උදව්ව එයාගේ මුළු ජීවිතේම වෙනස් කළා. සුවය ලැබූ කුරුළු අම්මා උඩ අහසේ පියමා යද්දී ඈත ගම් ඉවුරක වැලි පරයක් මත සිහිය නැති වී සිටින අම්මහාවිව දැක්කා. ඇය වහාම සුදු පැටියාට පාර පෙන්වයි. සුදු පැටියා ඉක්මනින්ම එයාගේ අම්මා ඉන්න ගම් ඉවුර දෙසට දුව ගියා. මෘදු උණුසුම් හිරුවෙලිය වැටුණු ගම් ඉවුරේ ඇස්සරිමින් සිටින අම්මගේ ඇඟ මත වැතිරි සුදු පැටියා හඬමින් අම්මාව බදාගෙන අඩන්න ගත්තා. ලෝකයේ දරුණුම කුණාටුවකටවත් අම්මා කෙනෙක් සහ දරුවෙක් අතර තියෙන ආදරයේ බන්ධනය පරාජය කරන්න බෑ. තමන්ගේ දෑතින්ම අම්මව බදාගත්ත සුදු පැටියාට දැනුනේ මුළු ලෝකයේම ලැබුණලගේ සතුටක්. අනුන්ට පිහිටවීම තුරින් තමන්ට ලැබුණු ඒ ආශ්චර්ය සුදු පැටියා මුළු ජීවිත කාලයටම අමතක කළේ නැහැ.